समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවකින් කරුණාවකින් මෛත්‍රියකින් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසීලා මේ සසරින් නික්ම යෑමේ බලාපොරොත්තුව ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ
ධම්මපද පාළියේ බාල වර්ගයේ සඳහන් වන උතුම් ගාථා රත්නයක්. තංච කම්මං කතං සාදු යං කତ୍වා නානු තප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ සුමන කියන මල් කරුවා අරමුණු කරලා. මේ ගාථාවේ සරල තේරුම තංච කම්මං කතං සාදු යමෙක් යම් යහපත් කටයුත්තක් සිද්ධ කරනවා නම් ඒ යහපත් කටයුත්ත ඊටාම උසස්. සතොස වැඩෙන දෙයක් කිරීමම සැපයට හේතුවක්. ඒ නිසා යහපත් දේම කරන එක මේ ලෝකේ හරි උසස් කියන කාරණාවයි මේ ගාථාවේ සඳහන් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ ඉන්න කාලේ පින්නතනි එක මල්කරුවෙක් රජගහ නුවර ජීවත් වුණා සුමන කියලා. මේ සුමන තමයි හැමදාම බිම්බිසාර මහරජුරවන්ට සමන් මල් සපයන්නේ. හැමදාම සුමන සමන් මල් නැලි 8ක් අරගෙන යන්න ඕනේ. සුමන තමන්ගේ සුපුරුදු කාර්ය සඳහා එදත් උදේ පාන්දරම පිටත් වුණා. මල් ටිකත් අරගෙන සුමන රජමැදුරට යන්න යනකොට අපේ බුදුරජාණන් වහන්සේත් උදෑසන පිණ්ඩපාතය සඳහා සුගන්ධ කුටියෙන් නික්මිලා මගට අවතීර්ණ වෙලා හිටියා. සමහර දවස්වලට බුදුරජාණන් වහන්සේ පිඬුසිඟා වඩිනකොට ෂඩ්වර්ණ රශ්මිය විහිදවන්නේ නැතුවම වඩිනවා. පින්නතුනි අඟුලිමාලයන් දමනය කරන්න යොදුන් 3ක් මහ වනයේට වැඩම කරපු අවස්ථාවේ බුද්ධ රශ්මිය විහිදවන්නෙම නැතුව තමයි වැඩි. බුද්ධ ශරීරයෙන් නික්මෙන බුද්ධ රශ්මිය සුගත චීවරයේ ඇතුලේ සංගව ගන්නවා කියලා සඳහන් කරනවා. සාමාන්‍ය භික්ෂුවක් වගේ මග වඩිනවා. නමුත් පින්නතුනි සමහර දවස්වලට ශරීර ධාතුවෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මි මාලාව බොහොම නිදහසේ විහිදෙන්න ඇරලා භාග්‍යතුන් වහන්සේ වඩිනවා. හරියට නිකන් ඉස්සරලාම කිඹුල්වත් පුරයට වැඩිය දවස වාගේ. පින්නතුනි මේ වගේ උතුම් පොය දවසක කිඹුල්වත් නුවරට භාග්‍යතුන් වහන්සේ වැඩි මැදින් පුර පසළොස්වක පොය දවසේ. එදා වඩිනකොට භාග්‍යතුන් වහන්සේගේ ශරීරයෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මිය નિરાයාසයෙන්ම විහිදෙව්වා. එහෙමනම් මෙදා මේ පිණ්ඩපාතේ වඩින වෙලාවෙත් ෂඩ්වර්ණ රශ්මිය විහිදෙද්දින්ම භාග්‍යතුන් වහන්සේ වඩිනවා. ඒ වෙලාවට පින්නතුනි ඊටාම ආශ්චර්යජනකයි. තමන් වහන්සේ සුගන්ධ කුටියෙන් එළියට බැහැලා පිඬුසිඟා වඩින මගට අවතීර්ණ වෙන්න සූදානම් වෙනකොට බුදුරජාණන් වහන්සේ වඩින මග හිරු රැස් මෝහ කිරීම සඳහා වලාහක දෙවියෝ වඩින පැත්තට වලාකුළු ගොනු කරනවා කියලා සඳහන් කරනවා. හරියට නිකන් වලාකුලින් වියම් බඳිනවා වගේ. වැස්ස වලාහක දෙවියෝ ඊතා සියුම් වැස්සක් මහ පොළොව දිගේම හලනවා. පාරක් තෙමෙනවා. දෙපස තියෙන
තනපත්‍රත් තෙමෙනවා. ගස්කොළනුත් තෙමෙනවා. නැවුම් බව ඇති වෙනවා. තනපත් පිනිබිඳු දරාගෙන බොහොම නැවුම් විදිහට සැකසීලා තියෙනවා. වාත වලාහක දෙවියෝ මෙන්න මේ වෙලාවට සිවුම් වාතයක් මාර්ගය සහ අවට හසුරවලා මග සහ දෙපස තියෙන සියලුම කොළරොඩු පාරෙන් අයින් කරනවා. ගස්වල මල් පිපිලා තියෙනවා. මල් සහිත හැම ගහක්ම ඉබේම පාරට නැමිලා අතු අග තියෙන මල් පෙති හැටියට බිමට හලනවා. ඒ මල් පෙති පාර දිගේම මල් පාවඩයක් කෙළුවා වගේ. මහ පොළොවේ රළු බව නැති වෙලා බොහොම මෘදු ස්වභාවයක් තමයි උසලන්නේ. භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව තබන තැන මෘදුව භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල පිළිගන්නවා. ෂඩ්වර්ණ රශ්මිය වඩින දිහාවට නික්මෙනකොට පින්නතුනි සඳහන් කරනවා ඒ ප්‍රදේශයේ අය කලින්ම දැනගන්නවා අද බුදුරජාණන් වහන්සේ අපේ පැත්තට වඩිනවා කියලා. මොකද සඳහන් කරනවා ස්ත්‍රීන් වාගේ අය පැළඳගෙන ඉන්න ආභරණ ඉබේම හඬ නගන්න පටන් ගන්නවා කියලා. අතේ තියෙන වලලු වාගේ ආභරණ එකට ගැටෙන්න පටන් ගන්නවා. අශ්වයෝ හේෂාරාව කරනවා. ඇත්තු කුංචනාද කරනවා. එතකොට මිනිස්සු දැනගන්නවා අද බුදුරජාණන් වහන්සේ අපේ පැත්තට පිණ්ඩපාතේ වඩිනවා කියලා. හැමෝම සූදානම් වෙලයි ඉන්නේ දානෙට මොනවා හරි පූජා කරන්න. පින්නතුනි සඳහන් කරනවා සවැත් නුවර ඇතුල් නුවර 9 කෝටියක් ජීවත් වෙනවා. පිට නුවර 9 කෝටියක් ජීවත් වෙනවා. අන්තఃපුරේ 9 කෝටියයි බාහිර නුවර 9 කෝටියයි. එතකොට සවැත් නුවර විතරක් ජීවත් වෙන ජනගහනය කෝටි 18ක්. බුදුරජාණන් වහන්සේ රජගහ නුවරයි මේ කාලේ වැඩ ඉන්නේ. රජගහ නුවරත් ඒ වගේම තමයි ඇතුල් නුවර 9 කෝටියයි බාහිර නුවර 9 කෝටියයි. රජගහ නුවර ජීවත් වෙන පිරිසත් 18 කෝටියක්. සඳහන් කරනවා මෙහෙම වඩිනකොට මේ 18 කෝටියක් මිනිස්සු භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න කිසියම් ආහාරයක් නැතුව නම් මගට බැස්සේ නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේගේ දාන පාරමිතාවේ අනුභවය 18 කෝටියක් පූජාවක් කරාම මොනතරම් ප්‍රමාණයක් ආමිසේම රැස් වෙනවද පින්නතුනි? ඒක භාග්‍යතුන් වහන්සේගේ දාන පාරමිතාවේ අනුභවය. ශරීර ධාතුවෙන් නික්මෙන හැම බුද්ධ රශ්මියක්ම හරියට නිකන් විදුලි එලි වගේ. නමුත් තමන්ට හිතෙන විදිහට නම් විහිදිලා නික්මිලා යන්නේ නැහැ කියලා සඳහන් කරනවා. හැම මොහොතකම හැම රශ්මියක්ම ශරීර ධාතුව වටේට 3 වතාවක් ප්‍රදක්ෂිනා කරලා තමයි තරුණ තල් කඳන් වගේ විශාල වෙලා ඈතට විසිරීලා යනවා. විශ්ව නිමක් නැති විශ්වයේ ඒ විහිදුන බුද්ධ රශ්මිය අදත් විහිදෙනවා පින්නතුනි. අපේ භාග්‍යතුන් වහන්සේ මේ විදිහට මාර්ගයේ ඉදිරියට වඩිනවා. සුමන මල්කරු තමන්ගේ මල් කූඩෙත් ඔළුව තියාගෙන භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියට ගමන් කරනවා. නමුත් මේ ෂඩ්වර්ණ රශ්මිය සුමන මල්කරුගේ ඇඟේ පවා දැන් ගැටෙනවා. සුමන කල්පනා කරනවා අනේ මෙවන් ආනුභව සහිත වූ මගේ බුදුරජාණන් වහන්සේට අද පූජා කරන්න යමක් තිබුණොත් මට කොච්චර දෙයක්ද කියලා. සුමන ළඟ පූජා කරන්න කිසි දෙයක් නැහැ. නමුත් සුමන කල්පනා කළා මට අද පූජා කරන්න තියෙන්නේ
මේ මල් ටික තමයි. හැබැයි මේ මල් රජ්ජුරුවන්ට ගෙනියන මල්. රජවරු හරි නපුරුයි. රජවරු හරි ඡණ්ඩයි. මේ මල් ටික නොගෙනිච්චොත් රජ්ජුරුව මට දඬුවම් කරන්නත් පුළුවන්. රජ්ජුරුව මාව මරන්නත් පුළුවන්. රජ්ජුරුව මාව රටින් පිටුවහල් කරන්නත් පුළුවන්. සුමන ආපහු කල්පනා කරනවා. කමක් නැහැ. මොනවා කළත් කමක් නැහැ. මේ මල් රජ්ජුරුවන්ට දුන්නා කියලා මට ලැබෙන ලොකු ලාභයක් නැහැ. මට හම්බ වෙන්නේ කහවණු 8ක් විතරයි. ඒ කහවණු 8 එදිනෙදා ජීවිතයට යන්තම් ප්‍රමාණවත්. නමුත් භාග්‍යතුන් වහන්සේට මේ මල් ටික පූජා කරගත්තොත් මට මෙලවත් පරලොවත් ඒකාන්ත සැපයි. තීරණය කළා මම මේ සමන් මල් ටික අද රජ්ජුරුවන්ට නෙමෙයි දෙන්නේ බුදුරජාණන් වහන්සේට. මැරුවොත් මැරුවාවි. පිටුවහල් කළොත් පිටුවහල් කෙරුවාවි. දඬුවම් කළොත් දඬුවම් කෙරුවාවි. සුමන ඉස්සරලම පූජා කළේ මල් නෙමෙයි පින්නතුනි. මොනවද සුමන ඉස්සරලා පූජා කළේ? සුමන පූජා කළේ තමන්ගේ ජීවිතේ. මැරුවොත් මැරුවාවි. ගැහුවොත් ගැහුවාවි. රටින් පැන්නුවොත් පන්නපුවාවි. ඒ ඕනම දෙයක් මම බාර ගන්නවා. ඉස්සරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවිතේ පූජා කරලා සුමන ඊළඟට තමන් ළඟ තිබිච්ච මල් නැලි 8න් මල් නැලි 2ක් අතට අරගෙන අහසට විසිකිරුවා. ඒ මල් ටික විසිරීලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට උඩින් හරියට නිකන් අපූර්වට ගෙත්තම් කළා වගේ මල් වියනක් හැදුනා. ඒක දැක්කහම සුමනට දරා ගන්න බැරි සතුටක් ඇති වුණා. සුමන තවත් මල් නැලි 2ක් අහසට විසිකලා. ඒ මල් නැලි 2 බුදුරජාණන් වහන්සේගේ දකුණු පැත්තෙන් අර උඩින් තියෙන මල් වියන ඉඳලා පහළට මල් එල්ලෙනවා වගේ පහළට තිරයක් වගේ හැදුනා. තවත් ප්‍රීතියටපත් වෙලා ඊළඟ මල් නැලි 2 නැවත අහසට විසිකරාම ඒ මල් නැලි 2 භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් ඉහළ වියනේ ඉඳලා තිරයක් වගේ පහළට වැටුණා. අවසාන මල් නැලි 2ත් අහසට විසිකරාම වම් පැත්තෙන් තිරයක් වගේ පහළට හැදුනා. සුමනට මේ ආශ්චර්යය දැකලා නිමක් නැති තරම් සතුටුයි. සුමන කල්පනා කරනවා අහෝ මොනතරම් භාග්‍යයක්ද. හිත් පිට නැති මල් පවා හිත් පිට ඇති භාග්‍යතුන් වහන්සේ ළඟ හිත් පිට ඇත්තාසේ වියනක්සේ මනාව සැකසিলা භාග්‍යතුන් වහන්සේ වඩින්නේ යම්සේද ඒ මල් වියනත් භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් යනවා. මේක දැකලා මිනිස්සු පාරට එන්න පටන් ගත්තා. ඉදිරියට යනකොට කොහොමත් පාත්‍රයට පිළිගන්වන්න දානෙත් අරගෙන මිනිස්සු මග දෙපස රැස් වෙලා ඉන්නේ. මේ අපූර්ව ආශ්චර්යය දැකලා හැමෝම එක දිගට සාදුකාර පවත්වනවා. සාදුකාර පවත්වනවා විතරක් නෙමෙයි පින්නතුනි. මහා සංඝරත්නයේ පිටිපස්සෙන් මහා පෙරහැරක් වගේ සිය ගණන් දාස් ගණන් බුදුරජාණන් වහන්සේ පෙරටු කරගෙන ගමන් කරනවා. සුමන්ට ප්‍රීතිය නිම්හිම් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් නික්මෙන ෂඩ් වර්ණ රශ්මියට මැදි වෙලා තමන්ගේ ප්‍රීතිය භුක්ති විඳ විඳ සුමන සෑහෙන දුරක් ගමන් කළා. ගමන් කරලා සුමන එතනින් හැරිලා ගෙදර පිටත් වුණා. සුමනගේ බිරිඳ සුමන හිස් අතින් එනව දැකලා අහනවා ඇයි අද රජ්ජුරුවන්ට මල් නැද්ද කියලා. සුමන සඳහන් කළා මල් ගෙනාවා. නමුත් අද රජ්ජුරුවන්ට මල් දුන්නේ නැහැ.
එහෙනම් ඔබ ගෙනාපු මල් කොයි? මං අද මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කළා. බිරිඳට කේන්ති ගියා. බිරිඳ අහනවා, ඇයි ඔබ දන්නේ නැද්ද රජ්ජුරුවන්ට මල් ගෙනිච්ච නැත්තම් මොකක්ද වෙන්නේ කියලා? සුමන සඳහන් කළා, වෙනවනම් වෙන්න තියෙන්නේ එක්කෝ දඬුවම් කරන එක. එහෙම නැත්තම් රටින් පන්නන එක. වැඩියෙන්ම යමක් කළොත් මාව මරලා දායි. ඔය තුන හැරෙන්න මට කරන්න පුළුවන් දෙයක් වෙන නෑ රජ්ජුරුවන්ට. මේ තුනෙන් රජ්ජුරුව කෝක කළත් මං ඒ ඕන එකක් ඉවසන්න ලෑස්ති වෙලයි බුදුරජාණන් වහන්සේට මල් ටික පූජා කළේ. ඒ අසම සම වූ සර්වඥ රාජෝත්තමයන් වහන්සේට කරපු පූජාව ඊටාම ආශ්චර්යයි. ඔබට ඇහෙනවද හඬ? ඔය එක දිගට ඇහෙන සාදුකාර හඬ මගේ ආශ්චර්යමත් මල් පූජාව දැකලා සතුටු වෙන මිනිස්සු සාදු කියන හඬයි ඔය ඇහෙන්නේ. ඔබත් සතුටු වෙන්න. නමුත් මේ මෝඩ කාන්තාව කියනවා රජ්ජුරුවන්ට ගෙනාපු මල් රජ්ජුරුවන්ට නොදී රජු කරන දඬුවම ඔබම විඳගන්න. ළමයි ටිකත් එක් කරගත්තා. ඇය වහාම ගියා රජ්ජුරුව ගාවට. සුමනගේ බිරිඳ දරුවොත් අරගෙන රජමාලිගාවට ඇවිල්ලා ඉන්න බව රජ්ජුරුව දැක්කා. රජ්ජුරුව ඇයට කතා කළා. කතා කරලා ඇහුවා මොන හේතුවක් නිසා මොන කරුණක් නිසා මෙහි ආවද කියලා. ස්වාමීනි, මගේ ස්වාමියා තමයි ඔබ වහන්සේට හැමදාම මල් සපයන්නේ. ඔහුගේ නම සුමන. ඔහු අද ඔබ වහන්සේට ගෙනාපු මල් මගදී බුදුරජාණන් වහන්සේට පූජා කරලා. ස්වාමීනි, මම ඔහුට දොස් කියලා යාවි. ඇයි රජ්ජුරුවන්ට ගෙනාපු මල් බුදුරජාණන් වහන්සේට පූජා කළේ කියලා. ස්වාමීනි, ඔහු කළ කටයුත්ත හොඳ වේවා නොහොඳ වේවා මට දඬුවම් කරන්න එපා. ස්වාමීනි, දැනගන්න මම සුමන අත්හැරලමයි ආවේ. අය සුමනත් එක්ක මගේ සම්බන්ධයක් නැහැ. ඒ නිසා යම් දඬුවමක් කරනවා නම් සුමනට විතරක්ම දඬුවම් කරන්න කියලා කිව්වා. පින්නතුනි, බිම්බිසාර මහ රජුරු කියලා කියන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකපු පළවෙනි දවසේම අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයේ සාක්ෂාත් කරගත්ත කෙනෙක්. මේ ආර්ය ශ්‍රාවකයා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේට මල් පූජා කළා කියලා තමන්ගේ දාසයාට කවදාවත් දඬුවම් කරන්නේ නැහැ. රජුරු ඇයට සඳහන් කළා, හොඳයි, කමක් නැහැ. ඔහුට කළ යුත්ත නොකළ යුත්ත මොකක්ද කියලා මම බලා ගන්නම්. ඔබ දැන් යන්න කියලා. ඇය දරුවොත් අරගෙන පිටත් වුණා. ඇය පිටත් වෙනවත් එක්කම බිම්බිසාර මහ රජුරු තමන්ගේ පිරිසත් අඬ ගහගෙන වහ මගට බැස්සා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකන් පෙර මගට ගමන් කළා. භාග්‍යවතුන් වහන්සේත් අතුරු මාර්ගයක වඩින්නේ නැහැ. රජ වීදියේ දිගේම මහ ජනතාවට සුමනගේ ආශ්චර්යමත් මල් පූජාව දැක ගන්න අවස්ථාව සලසවමින්ම භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. 3 යොදුනක් පමණ දීර්ඝ මාර්ගයේ වැඩලා බිම්බිසාර මහ රජුරුවන්ගේ ආරාධනාවෙන් බිම්බිසාර මාලිගාවට දානෙට වැඩියා. රජුරුව ආරාධනා කළා මාලිගාව ඇතුළට වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, නෑ මහරජ, අපි එළියේ ඉඳලා වළඳන්න කැමතියි කියලා. වහාම මණ්ඩපයක් පිළියෙල කළා. භාග්‍යවතුන් වහන්සේ ඇතුළු භික්ෂු මහ සංඝරත්නය වඩා හිඳෙව්වා. තවමත් මල් වියන භාග්‍යවතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට ඉහළින් තියෙනවා. රැස් වෙච්ච මිනිස්සු දහස් ගණන් දසදහස් ගණන් භාග්‍යවතුන් වහන්සේ ළඟ රැස් වෙවි සාදුකාර පවත්වනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ බිම්බිසාර මාලිගාවෙන් දානේ වළඳලා රජුරවන්ට අනුශාසනා කරලා
බුදුරජාණන් වහන්සේ එතනින් නැගිටලා නැවත වේළුවනාරාමයට වැඩම කළා. මල් වියන තාමත් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ. සුගන්ධ කුටියට ඇතුල් වෙනකොට මල් වියන ඔක්කොම දොර ළඟ කඩා වැටුණා. බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ බිම්බිසාර මහරජුරුව සුමනට එන්න කියලා පණිවිඩයක් කෙරියා. සුමන රජුරුව මුණ ගැහෙන්න ආවා. සුමනගෙන් ඇහුවා මට ගෙනාපු මල් ඇයි ඔබ බුදුරජාණන් වහන්සේට පූජා කළේ? සුමන සඳහන් කළා ස්වාමීනි මම කළේ වරදක්ද? මං වරදක් කළා නම් මට දඬුවම් කරන්න. ඕනෑම වරදකට මම සූදානම්. මම බුදුරජාණන් වහන්සේට ඉස්සරලා පූජා කළේ මගේ ජීවිතේ. උන්වහන්සේ වෙනුවෙන් අද මැරෙන්න වුණත් මං කැමතියි කියලයි මල් ටික පූජා කළේ. භාග්‍යතුන් වහන්සේට මගේ ජීවිතේ පූජා කරලා ඉවර නිසා ඔබ වහන්සේ මම මැරුවත් මට දැන් කමක් නැහැ කිව්වා. රජුරු සඳහන් කළා සුමන උඹ වගේ අයට තමයි මහා පුරුෂයෝ කියලා කියන්නේ. ජීවිතේ පූජා කරලා දන් දෙන අය ලෝකේ හරි දුර්ලභයි සුමන. ඒ අය අතර උඹ හරි ශ්‍රේෂ්ඨයි. බිම්බිසාර මහරජුරු සුමනට ප්‍රශංසා කරලා සුමනට එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය හැම දෙයක්ම අට දුන්නා. අශ්වයෝ 8ක්, ඇත්තු 8 දෙනෙක්. ඒ අය රණින් රුවන් වලින් සරසලා ඉන්නේ. විශේෂයෙන් කහවණු නැවත 8000ක්, ආභරණ 16 ඒ සියල්ලම රණින් සරසලා ඉන්නේ. මෙන්න මේ විදිහට කෙනෙකුට එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය දේවල් හැම එකක්ම අට දුන්නා. ඒ නිසා ඒ කාරණාව පින්නතුනි සඳහන් කළා සබ්බට්ටක දානයක් කියලා. සියලු දේවල් වලින් 8ක් දුන්න නිසා ඒක සබ්බට්ටක දානය කියලා හැඳින්වුවා. අපේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ සුගන්ධ කුටියේ වැඩ ඉඳලා විවේක අරගත්තට පස්සේ ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සුමන අද සිද්ධ කරපු මල් පූජාවේ ආනුභාවය කොපමණද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආනන්ද සුමන මේ ජීවිතෙන් පස්සේ මහා කල්ප ලක්ෂයක් දෙව්ලොවයි මනුලොවයි විතරයි උපදින්නේ කියලා. මහා කල්ප ලක්ෂයක්. ස්වාමීනි ඉන් අනතුරුවත් සුමනට තව වෙන මොකවත් තියෙනවද මේ පූජාව නිසා? භාග්‍යතුන් වහන්සේ නැවත සඳහන් කළා ආනන්ද එයින් අනතුරුව සුමන නමින් පසේ බුදු කෙනෙක් බවට පත් වෙලා මොහු පිරිනිවන් පානවා කියලා දේශනා කළා. පසේ බුදු කෙනෙක් බවට පත් වෙන්න පාරමිතා පුරාගෙන යන ගමනක්. දාන පාරමිතාවේ එක අංගයක් විය හැකි ජීවිතෙත් පූජා කරලා මලුත් පූජා කළේ. පින්නතුනි ඔය කාරණාව පැහැදිලි කරලා තමයි අපි මාතෘකා කරගත්ත ගාථා රත්නයේ දේශනා කොට වදාළේ. තංච කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. කුසලයේද අකුසලයේද දෙකම කරපු ගමන් ඇඟට දැනෙන්නේ නැහැ පින්නතුනි. නමුත් හිතේ චිත්ත ප්‍රීතිය තියෙනවා. පව් කළත් පින් කළත් ඇඟට දැනෙන්නේ නැහැ කියලා සඳහන් කළේ. ආන් එහෙම එවලෙම නොදැනෙන නිසා තමයි අපි දිගින් දිගට පවට යෙදෙන්නේ. මේ ලෝකේ කරන්න තිබිච්ච දරුණුම පාප කර්ම වලින් එකක් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුව උඩට මහ ගලක් පෙරලපු එක.
පින්නතුනි එහෙම ගලක් පෙරලලත් දේවදත්තයන් වහන්සේ ඊටාම නිරුපද්‍රිතව තමන් වැඩ ඉන්න තැනට වැඩියනේ. සංඝ ભેදේ කරලත් උන්වහන්සේ බොහොම නිරුපද්‍රිතව වැඩියනේ. ලෝකේ කරන්න තියෙන දරුණුම පාප කර්ම. නමුත් කරපු ගමන් විපාක දුන්නද? එහෙම විපාක දෙන්නේ නැහැ. කුසලයත් අකුසලයත් මෝරන්න ඕනේ. එක තැනක දේශනා කළා හරියට නිකන් දොවාගත්ත කිරි පසුව මිදෙනවා වගේ මේ කරුමත් ක්‍රමානුකූලව රැස් වෙලා විපාක දෙනවා. අද දවසේ සිද්ධ කරගත්ත මහානුභාව සම්පන්න පින්කම් අපි සිදු කරලා නිමා කළා විතරයි. මේ කටයුතු ටික ඉවර වුණාම හැමෝම මෙතනින් විසිරීලා යනවා. නමුත් අපිට වෙච්ච දෙයක් ලැබුණ දෙයක් මහ ලොකුවට ඇඟට හිතට දැනෙන්නේ නැහැ. නමුත් ශ්‍රද්ධාවන්තයා මහත් සතුටින් පිනා යනවා. මම රැස් කරගත්තේ අසීමාන්තික කුසලයක් කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තංච කම්මං කතං සාදු යං කତ୍වානානුතප්පති. සතොස වැඩෙන දෙයක් කිරීම සැපයට හේතු වෙන බැවින් ඒක ඊට යහපත්. මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් යමක් කරනවා නම් සතුටු වෙන්න පුළුවන් දේවල්ම කරන්න කියනවා. සතුටු වෙන්න පුළුවන් දේවල් කියලා කියහම අපි ප්‍රාණඝාත කරලා සතුටු වෙන්නේ නැද්ද? හොරකම් කරලා සතුටු වෙන්නේ නැද්ද? පන්සිල්ම උල්ලංඝනය කරලා අපි සතුටු වෙන්නේ නැද්ද පින්නතුනි? එහෙමත් සතුටු වෙන්න පුළුවන්. සමහර අය වැරදි කරලා සතුටු වෙනවා. සමහර අය කුසල් කරලා සතුටු වෙනවා. දෙගොල්ලම මුලින් සතුටු වෙනවා. නමුත් අකුසල් කරපු පුජ්‍යලයාගේ සතුට වැඩි කාලයක් පවතින්නේ නැහැ. ඒ සතුට තියෙන ඊටාම සීමිත කාලයයි. නමුත් කුසල් කරපු පුජ්‍යලයාගේ සතුට එන්න බලවත් වෙවි වැඩෙනවා. මෙතන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අන්න එවන් පින්කම් කරන්න කියලා. නොමියෙන සතුටක් හැමදාම තියාගන්න පුළුවන් පින්කමක් කරන්න. තමන් කරපු දේ මෙනෙහි කරන හැම මොහොතකම හිත පිනා යනවා නම් එවන් දෙයක් කරන්න කියලායි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. එහෙම නැත්තම් ඇති වෙන්නේ කනස්සල්ල, පශ්චත්තාපය, වේදනාවක්. එහෙම දේවල් කරන්න එපා කියලා දේශනා කළා. මොකද ඒකේ වේදනාව දැනෙන්නේ පස්සේ. සමහර වෙලාවට ලෙඩ වෙච්චාම මරණ මංචකයේ ඉන්න කාලේ මේ දේවල් මතක් වෙවි හිත හකුලනවා, හිත රිදවනවා, හිත පසුබස්සනවා. ඒක ඊටාම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙන ඥානවන්තයෝ කවදාවත් කල්පනා කරාම දුකක් හිතෙන දේවල් කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ එසේ නොවිය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. හැමදාම සතුටු වෙන්න පුළුවන් දෙයක් කරන්න. මේ සිද්ධ කරපු පින්කම පිළිබඳව හිතලා බලහම අද දවස පුරාම ආරක්ෂා කරගත්ත සීලය පිළිබඳව හිතලා බලහම අද දවසේ පූජා කරපු දානමාන ගැන හිතලා බලහම වෙනතුනි කවදාවත් පශ්චත්තාපයට පත් වෙන දෙයක්ද? හිතන්න සතුටක් ඇති වෙන්නේ. සිල් ගන්න නමුත් එන්න බැරි වෙන දවසක් අනාගතේ තියෙයි. නමුත් එදාට කල්පනා කරන්න පුළුවන් මම මෙච්චර කාලයක් සිල් සමාදන් වුණා. අෂ්ටාංග උපෝසතය, දසාංග උපෝසතය සමාදන් වුණා. ඒ සීලය ආවර්ජනය කර සතුටු වෙන්න පුළුවන්. එහෙම දේවල් ගැනයි මෙතන සඳහන් කරන්නේ. ඊළඟට පින්නතුනි පින ඊටාම බලවත්. පවට වඩා පින බලවත්.
පව් කරන්න එපා කියලානේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. නමුත් පින්නතුනි අපි ජීවිතවල ඕන තරම් පින්කම් කරලා බොහෝ දෙනෙකුට ඒ පින පවරලා තියෙනවා. මියගිය ඥාතීන්ට පින් දෙනවා. ජීවත් වෙලා ඉන්න අයට ආශිර්වාද කරනවා. ඒ පින නිසා. මෙතන ඉන්න කිසිම කෙනෙක් කවදාවත් අහලා තියෙනවද පව් කරලා සමහර අය පව් අනුමෝදන් කළා කියලා? එහෙම වචනයක් අපේ ජීවිතවල කවදාවත්ම අහලා නැහැ. පව් දෙනවා කියලා වචනයක්. පව් අනුමෝදන් කරන්න බෑ. පින් අනුමෝදන් කරන්න පුළුවන්. එතකොට මොකද්ද මේ දෙකේ තියෙන වෙනස? පව් දෙන්න බෑ, පින් දෙන්න පුළුවන්. ඒ පව් දෙන්න බැරි. පින්නතුනි පව බලවත් නෑ. අපි නිරේට අරන් යන බව ඇත්ත. අනන්ත දහදුක් උරුම කරන බව ඇත්ත. නමුත් පිනක් තරම් බලවත් නෑ. අපේ පින්නතුන් මතක් කරන්න මනුස්ස ලෝකේ කරන්න තියෙන අකුසල කර්ම අතර ලොකුම අකුසල කර්මය. එහෙම අකුසල කර්ම 5ක් දේශනා කළා. අපි ඒවට කියවේ ආනන්තරීය කර්ම කියලා. යමෙක් මෙයින් එකක් හෝ සිදු කරගත්තොත් අනිවාර්යයෙන්ම අවීචියේ උපදින්න සිද්ධ වෙනවා. ඒක නවත්තන්න මේ ලෝකේ කවුරුවත් නැහැ. ඒ කාන්තේම අවීචිය උපද්දවනවා. මරණයත් සමගම අවීචියට ඇතුල් කරනවා කියලා සඳහන් කරන්නේ. ඒක තමයි මනුස්ස ලෝකේ කරන්න තියෙන ලොකුම පාප කර්මය. එහෙම කර්ම 5යි. නමුත් මේ බරපතලම පාප කර්මය කරලා අවීචියට ගිහිල්ලා කොච්චර කාලයක් දුක් විඳින්න වෙනවද? දුක් විඳින්න වෙන කාලය අන්තර්කල්ප 1යි. එතකොට මහා කල්පයක් ඇතුලේ අන්තර්කල්ප තියෙනවා 256ක්. එහෙනම් ආනන්තරීය කර්මයක් වෙනුවෙන් දුක් විඳින්න වෙන්නේ 256න් 1යි. ඒ කර්මයේ විපාකය. මහා කල්පයේ අන්තර්කල්ප 256යි. අවීචියේ ගිහිල්ලා දුක් විඳින්න තියෙන අන්තර්කල්ප 1යි. ඒ කියන්නේ 256න් 1යි. දැන් සුමන භාග්‍යතුන් වහන්සේ උදෙසා කරපු මල් පූජාව මනුස්ස ලෝකේ කරන්න තියෙන ලොකුම පින්කම දෙක. ඊට වඩා ලොකු පින්කම් නැද්ද කරන්න? ඊට වඩා ලොකු පින්කම් කොච්චර තියෙනවද කරන්න? එහෙමනම් පින්කම් අතර සුමන කරලා තියෙන්නේ ඊටා කුඩා පින්කමක්. නමුත් කුඩා නමුත් ඒ පින්කම කොයිතරම් බලවත්ද? මහා කල්ප ලක්ෂයක් උපදින්නේ දෙව්ලොවයි මනුලොවයි විතරයි. කාරණාව හොඳට තේරුම් ගන්න. බරපතලම පාප කර්මය කරලා මහා කල්පයෙන් ඊටම ස්වල්ප කාලයක් තමයි අවීචියේ ඉඳ වෙන්නේ. නමුත් මේ මල් පූජාව නිසා එවන් මහා කල්පම ලක්ෂයක් සුගතිය උපදිනවා. ආන් ඒ කාරණාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් පවට වඩා පින හරි බලවත් කියලා. අන්න ඒක නිසයි පින්නතුනි අපිට පින් දෙන්න පුළුවන්කම තියෙන්නේ. සුළුපටු බලවත් බවක් නෙමෙයි තියෙන්නේ. කියලා නිමක් කරන්න බැරි තරම් බලවත්කම. ඒ නිසා තමයි පින් දෙන්න භාග්‍ය තියෙන්නේ. ඒ හින්දා කුසල කර්මයේ හැම වෙලාවෙම ලොකුයි. භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ කුසලය ඒ තරම් බලවත් නිසා හැම වෙලාවෙම ශ්‍රද්ධාව ඉස්මතු කරලා බලවත් කුසල් රැස් කරගන්න. පෘථග්ජන පුද්ගලයා අතින් ඕන තරම් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒක වැරදි බව දැනගත්තට පස්සේ නැවත නැවතත් ඒ වරද කරනවා නම් ඒක ඒ තරම් හොඳ වැඩක් නෙමෙයි. පින්නතුනි ගිනි අඟුරක් පෑගුණාම පිච්චෙනවා. සමහර වෙලාවට ඊටා කුඩා දරුවෙක් ගිනි අඟුරක් අතට ගන්නවා.
ඔහු එතෙක් දැනගෙන හිටියේ නෑ ඒ ගිනි අඟුරට පිච්චෙනවා කියලා. නමුත් පළවෙනි දවසේ ගිනි අඟුර ගත්තාම පිච්චුණා. හැබැයි එදාගෙන් පස්සේ ඒ ළමයා ආයේ කවදාවත් ගිනි අඟුරු අල්ලනවද? ඒක අල්ලහම පිච්චෙනවා කියලා දන්නවා. එහෙනම් අකුසල කර්මයක් කරාම ඒක නිරය උපද්දවන හේතුවක් කියලා ධර්මයෙන් පැහැදිලි කරලා තියෙනවා නම් අපිට කියලා දීලා තියෙනවා නම් නැවත නැවත අකුසල් කරන එකේ තේරුමක් නැහැ. නමුත් යමෙක් නැවත නැවත කරනවා නම් එක්කෝ ඔහු ධර්මයේ ගණන් නොගන්න කෙනෙක්, එහෙම නැත්නම් ඔහු නිරයට බය නැති කෙනෙක්. තමන්ගෙන් ප්‍රශ්න කරන්න ඕනේ. ඔබ ධර්මය පිළිගන්නේ නැති කෙනෙක්ද? එහෙම නැත්නම් ඔබ නිරයට බය නැති කෙනෙක්ද? මේ ප්‍රශ්න ටික තමන්ගෙන් අහපුවාම ඔය පවට බර වෙලා තියෙන එක හුඟක් වෙනස් වෙනවා පින්නතුනි. ඒකට උත්තර හොයනකොට. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පිනවීම සතුට ඊතා වේගෙන් ශරීරේ පුරා පැතිරෙනවා කියලා. කුද්දකා ප්‍රීති, උබ්බේගා ප්‍රීති, පරණා ප්‍රීති මේ ආදි වශයෙන් මේ පස්වනක් ප්‍රීතිය ගැන පැහැදිලි කරනකොට කරුණු දේශනා කරලා තියෙනවා. ප්‍රීතිය වේගෙන් ශරීරේ පුරා පැතිරෙනවා. ප්‍රීති වේගයට හුඟක් දේවල් කරන්න පුළුවන්. එහෙම ප්‍රීතියක් ඇති වෙන්නේ කුසලයක් ළඟ, ශ්‍රද්ධාව ළඟ. එක කාන්තාවක් ප්‍රීතිය විසින් ඔසවලා අරගෙන ගිහිල්ලා තියෙනවා. ප්‍රීතියේ එහෙම ස්වභාවයක් තියෙනවා, ඔසවන ස්වභාවයක් ප්‍රීතිය තියෙනවා. ප්‍රීතිය වැඩි වුණාම තමන් දන්නේ ඉබේම ශරීරය ඔසවනවා. එක ගමක ගැබ්බර අම්මා කෙනෙක් පන්සලට යන්න හැදුවට ගමේ අය එන්න දුන්නේ නැහැ. දරු ගෙබත් අරගෙන කන්ද මුදුනට නගින්න බෑ කියලා. ඇය පල්ලෙහාට වෙලා ඉඳගෙන පන්සල දිහා බලාගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කළා. චෛත්‍ය සුදෙව් සුදුවට පේනවා. පහන් එළිය අපූර්වට පේනවා. උවැසි සුදු පාට ඇඳගෙන එහි මෙහි යනවා පේනවා. බුදු ගුණේ මෙනෙහි කර කර හිටපු අය ගමේ අයට කලින් පන්සලට යනවා. ගමේ අය අහනවා ඔබ කොහොමද ආවේ? ඇය සඳහන් කරනවා ප්‍රීති වේගය නිසා මම අහසින්ම ආවා කියලා. එවන් ප්‍රීතියක් කොච්චර වටිනවද? දැන් කුද්දකා ප්‍රීති කියලා කියන්නේ සමහර කෙනෙකුට බුදු ගුණ අහනකොට ඇඟ හිරි වැටෙනවා වගේ වෙනවා. රෝමෝද්ගමණය වෙනවා. එකපාරම වෙවුලලා යනවා වගේ දෙයක් වෙනවා. ඇස් වලින් කඳුළු වැටෙනවා. විදුලි කොටනවා වගේ දැනෙනවා. ඇඟ ඇතුලේ. බුදු ගුණ අහනකොට මේකට කියන්නේ කුද්දකා ප්‍රීති කියලා. ඊතා කුඩා ප්‍රීතිය. සඳහන් කරනවා යමෙකුට එවන් ප්‍රීතියක් මොහොතක් ඇති වුණොත් යම් කෙනෙක් කසින මණ්ඩලයේ දිහා බලාගෙන භාවනාව වඩලා මුළු ජම්බුද්වීපයේ පුරාම තමන්ගේ ආලෝකය පතුරවන්න පුළුවන් තරම් ඒ කසින භාවනාව දියුණු කරගත්තද ඕනෑම රාත්‍රියක මුළු දඹදිව් තලයේම පේන තරම් තමන්ගේ භාවනාව දියුණු වෙලා ඒ තරම් භාවනාව උසස් මට්ටමට දියුණු කරගත්තා නම් ආන් එවන් කෙනෙකුට වඩා මේ කුද්දකා ප්‍රීතිය ඇති වෙන කෙනෙක් වටිනවා. මුළු ජම්බුද්වීපයේම දකින්න තරම් කසින මණ්ඩලයේ දියුණු කරගත්ත කෙනෙකුගේ ඒ හැකියාව මේ පස්වනක් ප්‍රීතියෙන් එක ප්‍රීතියක් හෝ උපදින කෙනෙකුගේ වටිනාකමෙන් සොලොස් කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නැහැ කියලා සඳහන් කරනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඇති වෙන ප්‍රීතියම කොයිතරම් ශ්‍රේෂ්ඨද? ආන් ඒ ප්‍රීතිය අපි අවුරුදු ලක්ෂ ගණන්, කෝටි ගණන්, කල්ප ගණන්
සුගතියෙන් සුගතියට මරන් යනවා. අපිට ඇති වුණ ප්‍රීති වේගයට කල්ප ගණන් ආත්මවල සුගතිය උපද්දවන්න පුළුවන් නම් පින්නතුනි කවදා අපිට තේරෙයිද බුදුරජාණන් වහන්සේගේ අසීමාන්තික මහගුණය ගැන. ඒ සර්වඥතා ඥානය ගැන. ඒ කරුණා ගුණය ගැන කවදානම් තේරුම් ගන්නද? සමහර වෙලාවට කෙනෙකුගේ හිතට කුසල් සිත් උපදිනවා. තව වෙලාවක කෙනෙකුගේ හිතට අකුසල් සිත් උපදිනවා. දුෂ්ප්‍රඥ වූ අඥානය අකුසලයේ පිටිපස්සේ යන්න හරි කැමතියි. කුසලයෙන් ඈත් වෙන්නත් ඔහු හරි කැමතියි. නමුත් කුසල් සිතයි අකුසල් සිතයි අහසට පොළොව වගේ වෙනස්. සුමනට ඇති වුණේ කුසල් සිතක්. ඒ නිසා සුමන ජීවිතෙත් පූජා කළා. බිරිඳට ඇති වුණේ පව්කාර හිතක්. බුදුරජාණන් වහන්සේට පූජා කරනවට වඩා රජුට දෙන එක වටින්නේ නැද්ද කියලා හිතුණා. ඒ නිසා ඇය සුමන පවා අත්හැරලා දැම්මා. නමුත් සුමන ජයග්‍රහණය කළා. ස්වාමියා පවා අත්හැරපු ඇය දරුවන් සමග මොකක් කරන්න ඇද්ද? කුසලයේ අකුසලයේ තියෙන වෙනස. කුසල් රැස් කරන්නා මෙලව කවදාවත් අසරණ නැති බව මේ ධර්මයේ හැම තැනම පැහැදිලි කළා. අන්න ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ යස්ස පතීතෝ සුමනෝ මනාව සකස් කරගත්ත පිරිසිදු හිත මේ සසර පුරාම අපි සුවපත් කරනවා. මේ හිත කුසල් පැත්තටත් අකුසල් පැත්තටත් පෙරලෙන්න ගන්නේ ඊටාම සුළු කාලයයි. චිත්තක්ෂණයක් කියලා කියන්නේ අපිට කවදාවත් හිතා ගන්න බැරි තරම් සුළු කාලයක්. නමුත් අපේ හිත පිනට පවට දෙපැත්තට පෙරලෙනවා. එයින් අඥානය මුලින් සඳහන් කළා වැඩියෙන් කැමති අකුසල් රැස් කරන්න. අපි ජාතක පාළියේ සඳහන් කරනවා තම තමන් රැස් කරන යම් යම් අකුසල් කොයි කොයි ආකාරයෙන් සසර විපාක දෙනවද කියලා. එක පුද්ගලයෙක් නැවකින් එළියට දානවා. ඔහු හරි පව්කාරී. ඔහු නැවේ නැගලා යනකොට නැව නතර වෙනවා මුහුදී. අන්තිමට මොහු නිසායි නැව ගමන් කරන්නේ නැත්තේ කියලා ඔහු නැවෙන් එළියට දානවා. ඔහු ලෑලි කෑල්ලක් වගේ උපකරණයක් අරගෙන මහා සාගරේ පීනලා යනවා. පීනලා යනකොට මේ පුද්ගලයා දකිනවා දිව්‍යාංගනාව වගේ කාන්තාව දෙන්නෙක් ඉන්නවා. ඔහු ඒ දෙන්න ගාව නතර වෙනවා. දවල්ට දිව්‍යාංගනාව වගේ රැට ප්‍රේත ලෝකෙ දුක් විඳිනවා. අකුසලයක හැටි. කාලයක් ඒ අය ගාව ඉන්නවා. නමුත් ඔවුන් දුක් විඳින්න යනකොට මොහුට කියලා යනවා අපි එනකන් ඉන්න කියලා. මොහු එතන මග ඇරලා යනවා. යනකොට 4 දිනක් හම්බ වෙනවා. කාන්තාවමයි. ඒගොල්ලෝ දවල්ට දෙවියෝ වගේ රැට දුක් විඳිනවා. ඒගොල්ලෝ දුක විඳින්න යනකොට අත්හැරලා යනවා. ආයෙත් යනකොට 8 දිනක් හම්බ වෙනවා. එහෙම ඔහු යනකොට ඔහු එක තැනක දකිනවා හරි ලස්සන දිව්‍ය ලෝකයක් වගේ තැන. මල් පිරීලා වගේ ඔහුට පේන්නේ. එක පුද්ගලයෙක් හරි ලස්සන මාලයක් දාගෙන ඉන්නවා. ඒක දැක්කහම ඉල්ලලා දාගන්නමයි හිතෙන්නේ. ඉතින් මොහු ළඟට ගිහිල්ලා අර පුද්ගලයාට කියනවා ඔය මාලේ මට දෙන්න බැරිද කියලා. ඔහු කියනවා බෑ. මේක එහෙම දෙන්න පුළුවන් එකක් නෙමෙයි. මේ පුද්ගලයා කියනවා අනේ මට ටිකක් දාගෙන ඉන්න දෙන්න කියලා. අර පුද්ගලයා හිතනවා මගේ කර්මය ගෙවිලා ඉවර ඇති. මොහු කර්මයක් කරලා ඇති. ඒකයි මාලේ මගෙන් ඉල්ලන්නේ කියලා. ගලෝලා අරගෙන අර පුද්ගලයාගේ ගෙලට පලන්දවනවා. හැබැයි මාලේ ඇඟේ ගෑවෙනකොටම ඔළුව කපාගෙන
කන් දෙක කපාගෙන, නහය කපාගෙන, උරපතු කපාගෙන මාළය ඇතුළට බහිනවා. මොකද්ද මේ පුජ්‍යලයා කරලා තිබිලා තියෙන අකුසලයේ? මොහු නැවට ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ අම්මට හොඳටම පහර දීලා. ආන්ගේ පාප කර්මය නිසා තමයි මොහුට මේ ජීවිතේම විපාක දෙන්න නිසා ඔහු නැවෙන් පව්කාරයෙක් බවට පත් කරලා එළියට දැම්මා. ඒ අකුසලය විපාක දුන්න හැටි මොකක්ද? අර ගලවලා දාන මාළේ. ඒක දැලිපිහිය වලින් හදාපු මාලයක්. නමුත් ඔහුට පේන්නේ අර පැලඳගෙන ඉන්න පුද්ගලයා මල් මාලයක් දාගෙන ඇඟ පුරාම රත් හඳුන් ගාගෙන වාගේ. අර වැක්කිරෙන ලේ ඔහුට පේන්නේ හඳුන් වාගේ. මාලි කරේ දැම්මට පස්සේ තමයි තේරුනේ මේක නොගත්තා නම් හොඳයි කියලා. කලින් මාලේ දාගෙන හිටපු කෙනා එයත් අති දීර්ඝ කාලයක් මේකෙන් කැපි කැපි දුක් විඳලා තියෙනවා. තමන්ගේ අම්මට ගහපු නිසා. දැන් මොහු ඒ දුක විඳිනවා. මේ වාගේ කරුණු පැහැදිලි කරලා කර්මය නම් කොයි තරම් බලවත්ද? පින්නතුනි මෙහෙම විඳලා ඊළඟට නිරයටත් යනවා. නිරයට ගිහිල්ලා නැවත විඳින්න සිද්ධ වෙනවා. මේ කරුණු වලින් කර්මයේ බලය පැහැදිලි කළාට අපි මුලින් සඳහන් කළා කුසලය ඊට වඩා හාත්පසින්ම බලවත් කියලා. නමුත් කුසල් සිතෙයි අකුසල් සිතෙයි වෙනස. ඒක මනාව හඳුනගෙන මට මේ දැන් ඇති වුණේ අකුසල සිතක්. මේ හිතට මගේ තුල වැඩෙන්න දුන්නොත්, නවතින්න දුන්නොත් මේ අකුසල සිතුවිල්ල මගේ මුළු චිත්ත සංතානයම ආක්‍රමණය කරනවා. මුළු හිතම ආක්‍රමණය කරලා මොහු මහා පෞකාරයෙක් බවට මාව පත් කරනවා. ඒ පෞකාර සිතුවිල්ල අති දීර්ඝ කාලයක් සතර අපායේ මාව දුක් විඳවනවා. ඊට වඩා ගිනි අඟුරක් දැක්කා වගේ, වස බෝතලයක් දැක්කා වගේ අකුසල් සිත වහාම අත්හැරලා මුදවලා කුසල් සිතක් පැත්තට හැරෙන එක ප්‍රඥාවන්තයාගේ ක්‍රියාවක්. මේ මුළු බුදු දහමමත් පින්නතුනි තියෙන්නේ එතන. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. සියලු අකුසලයෙන් වළකින්න. හැම වෙලාවෙම කුසල කර්මයට යොමු වෙන්න. සචිත්ත පරියෝදපනං තමන්ගේ හිත මනාව දමනය කරගන්න. ඒතං බුද්ධාන ශාසනං. ඒක තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ධම්මපදයේ තව තැනක දේශනා කළා දූරං ගමං ඒක චරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙස්සන්ති මොක්කන්ති මාර බන්ධනා. යමෙකුට පුළුවන් වුණොත් මේ හැම තැනම දුර තියෙන අරමුණු අරගෙන කුසල් අකුසල් දෙකම රැස් කරවන මේ හිත දමනය කරන්න. දූරං ගමං ඒක චරං කියලා කිව්වේ ඒකනේ. දුර ගමන් යනව නෙමෙයි හිත. දුර තියෙන අරමුණු ගන්නවා හිත. හිතට කොහෙවත් යන්න බෑ. ඒ නිසා දුර ගමන් යනවා කියලා කිව්වොත් වැරදි. දුර තියෙන අරමුණු තමයි ගන්නෙ. දුර ගමන් යනවා නම් හිත අපිට ඕනෑම තැනකට යවන්න පුළුවන්. නමුත් අපිට හිත ඕනෑම තැනකට යවන්න බෑ. අපි කලින් ගිහිල්ලා දැකලා දන්න තැන්වලට විතරයි ඒත් හිතට යන්න බෑ. ඒ අරමුණු ටික අපි ගන්නවා. දැකලා නැති තේක් විස්තර කරන්න බෑනේ. මහසෑය ගැන කියන්න කිව්වොත් අපි හොඳටම කියනවා. ඒ කීප සැරේ දැකලා තියෙනවා. නමුත් සිළුමිණි සෑය ගැන කියන්න කිව්වොත්, සළුමිණි සෑය ගැන කියන්න කිව්වොත් අපිට කියන්න පුළුවන්ද? කවදාවත් දැකලා නැහැ. දිව්‍ය ලෝකේ විස්තර කියන්න කිව්වොත් අපිට කියන්න බෑ. කවදාවත් දැකලා නැහැ. එහෙනම් දැකපු දෙයක් විතරයි මේ හිතට අරමුණු කරන්න පුළුවන්. ශරීරයක් නැහැ. නමුත් ගුහාවක ජීවත් වෙනවා.
නමුත් අන්න ඒ හිත යමෙකුට පුළුවන් නම් দমনය කරන්න. ඔහු මාර බන්ධනයෙන් මිදෙනවා. මාර බන්ධනයෙන් මිදෙනවා කියලා කියන්නේ ඔහු කවදාවත් නොමැරෙන කෙනෙක් බවට පත් වෙනවා. තවත් විදිහකට කිව්වොත් ඔහු අමරණීය කෙනෙක් බවට පත් වෙනවා. හිත দমনය කරගත්ත කෙනා. එහෙමනම් අපිටවත් නොපෙනෙන තැනක ශරීරයකුත් නැතුව තනියම හැසිරෙන හිත අපිට দমনය කරන්න ලේසිද පින්නතුනි? ඒක ඊටාම අමාරු වැඩක්. මොකද මේ සංසාරේ පුරාම අපි හිතට ඕන හැටියට වැඩ කළා මිසක් අපිට ඕන හැටියට වැඩ කරපු තැනක් හිතන්න. අපි හිතට ඕන හැටියට වැඩ කරපු අය. යම් කෙනෙක් පෙහෙවස් සමාදන් වෙන්න තීරණය කළා නම් ඔහු සමාදන් වෙච්ච සිල්පද ටික දිවි හිමියෙන් ආරක්ෂා කරනවා නම් අන් හිත Tamanට ඕන පැත්තට හරවගන්න උත්සාහයක යෙදෙන කෙනෙක්. මොකද හිත හරියට කියනවා ගීතයක් අහන්න කියලා. ටෙලි නාටකයක් බලන්න කියලා. නමුත් බලන්නේ බැලුවොත් මගේ සිල්පදේ කැඩෙනවා. අන් හිත দমনය කරගන්නවා. නමුත් පින්නතුනි අටසිල් නැති දවසට අපි කල් වේලාසනින් සූදානම් වෙන්නේ ගිහිල්ලා එතන වාඩි වෙන්න. ඇයි මගේ හිත කියනවා ඉක්මනට යන්න අහවල් දේ බලන්න කියලා. අපි මේ හිතට හරියට වහල් නොවන කෙනෙක් විතරක් හැමදාම දිනු. ආන් ඒ නිසා කුසලයයි අකුසලයයි මනාව දැනගෙන කුසලයේ අකුසලයේ මනාව හඳුනගෙන තමන් විසින් කල යුත්ත නොකල යුත්ත මොකද්ද කියලා දැනගෙන සසර මොකද්ද නිවන මොකද්ද කියලා දැනගෙන සුගතිය දුගතිය මේ දෙකේ වෙනස හඳුනගෙන දුගතියට නොයන්න අකමැති හැම කෙනෙක්ම සුගතිගාමී වෙන්න වීරිය වඩන්න ඕනේ. ඒ සඳහා රෑ දවල් කැපකිරීම කරන්න ඕනේ. ඒ සඳහා නිදි මරන්න ඕනේ. ඒ සඳහා බඩගින්න ඉන්න සිද්ධ වෙනවා. ඒ සඳහා බැනුම් අහන්න සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් ගුටි කන්න සිද්ධ වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අනුන්ගේ රළු පරළු බස් ඉවසන්න බැරි කෙනෙකුට කවදාවත් නිවන් යන්න බෑ කියලා. කෙනෙක් එකක් කියනකොට මට දෙකක් කියන්න හිතෙනවා නම් මට කවදාවත් නිවනට ළඟා වෙන්න බැරි කෙනෙක්. කවුරු මොනවා කීවත් ඒක ඉවසන්න පුළුවන් කෙනා බොහොම ඉක්මනට නිවනට ළඟා වෙන කෙනෙක්. ආන් ඒ නිසා ඒ සියල්ල පසෙක තියලා සසර බය ඇති කරගෙන සසරින් මිදෙන්න තීරණය කරපු කෙනා හැමදාම බුදුරජාණන් වහන්සේ අගය කළා. භාග්‍යතුන් වහන්සේ අගය කරපු ශ්‍රේෂ්ඨ ජීවිතයක් දකින්න. මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලැබිලා තියෙන කාලේ මේ ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරයෙන් ඵල නෙලන්න අපිට භාග්‍යතුන් වහන්සේගේ කරුණාවෙන්ම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ රාගක්ඛයෝ නිබ්බානං